ඉරේසට කතා කරා මම මේ ඉරේස කියලා ඊට පස්සේ ඔයත් තාම නේද කලන්නේ Lihat ini nanti arah itu mau dicerain. Ini mana apa ini harus ada kasih. Ini साध कार्य दिला श्रद्धा सिटी මේ වාක්‍යයන් කියවන්නේ. කයිනුත් මම බුදු සරණ යමි. පසිනුත් මම බුදු සරණ යමි. සිතිනුත් මම බුදු සරණ යමි. වගේම ඉදිරියටත් තිබේ. ඉතින් මේ ලෙන්ගතුකම් අපි හිත තුළ දරාගෙන පොන්චි විරාමයකට පමණක් සීමා කරලා අපි සමුදෙමු රාජකාරී මට්ටමේ. ස්තුතියි මගේ ඇරයුමේ අද දවසේ ඒ ආරාධනාව පිළිගෙන මේ අවස්ථාවට සැපමිනි ඔබ සමග. ජීවිතය කියා දුන්නේ අවශ්‍යන්දී මාපිය සෙනෙහස වුවද
කියන්නේත් ඒ වගේම අපිට ලොකු ආලෝකයක් වෙච්ච පුද්ගලෙක්. ඒක නිසා මම ඇයට සුබ ප්‍රාර්ථනා කරනවා ඇයට නිදුක් නිරෝගී සුවබර විශ්‍රාම දිවියකට ඉතින් අද අපි හැමෝම මෙතනට එකතු වෙලා ඉන්නේ අපේ පාසලේ හදවතේ කොටසක් වෙච්ච අපි හැමෝම ආදරෙන් මැනික මිස් කියලා කතා කරන අපේ ආදරණීය ගුරුතුමියට සම්මු දෙන්නටයි. මම මොකද්ද කියන්නේ? මට තේරෙන්නේ. ඇත්තටම මම මෙච්චර ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙයාලා හිටපු ගමන් පහුගිය සති දෙකේ නැහැ. හිටපු ගමන් නැහැ. මං ආනවා මදර්ණන්ගේ කොහෙද යන්නේ? අක චුට්ටක් ඉන්න මෙයා උඩට යනවා කියනවා. ඒක එක්කන නෑ සරින් සරේ. මං ආනවා කොහෙද යන්නේ? එක්කෙනෙක්වත් කිව්වේ නෑ. මේ අපේ මැඩම් කෙනා මැනිකක මෙයාට වෙලා ඉන්න. මට කවදාවත් එහෙම කියපු කෙනෙක් නෙවෙයි. මැනිකක් අයින්නකො මෙහෙමයි මේකයි කියනවා මිසක කවදාවත් කිව්වේ නෑ මට පැත්තකට වෙලා ඉන්න මැනිකක් ඔහොම ඉන්න කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ දෙපා වාරුනෙට ඔබ හැරෙන්නට මේ ප්‍රදානය කරන්නේ. තුන්ට වේදිකාව මතට තව ගෞරවයෙන් අධිතන් කරගෙන තිබෙන බව පේනවා. ඉතින් ප්‍රයිමරි 1-5 ශ්‍රේණිය වල එසේනම් සෑම දිනම සංසුන්ෙන් අපි හදවතේ සැමරුණු ලෙස ඇති. ඉතින් මේ උත්තර ඒ තරම් ලෙන්ගතුකමක් ඒ තරම් කැපවීමක් මගේ
ගුරු ජීවිතය තුල දැක්ක එකම කෙනා මම මට තුති පුදන්න ඇත්තටම වචන නැහැ. මේක මට තුති පුදන්න හැමෝටම නිවන් විශ්ේ නිදුක් නිරෝගී බව ලැබේවා. මේ කටයුතු කරගෙන යන්න සාර්ථක බව ලැබේවා.